අයිබෝවන් අදත් පට්ට සීතලයි අදන 4ක් සෙල්සියස් අංශක රයිට් හොඳයි අපි දැක්කයියේ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් රණවිරු ස්මාරකය ළඟට ගිහිල්ලා රණවිරුවන්ට උපහාර දක්වනවා. ඉතින් අපි ඒ අවස්ථාවේ දැක්කා නොයෙක් පුද්ගලයෝ එතන පැමිණලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ රණවිරුවන්ට උපහාර දැක්වට අපේ කිසිම අවුලක් නැහැ. හිටපු ජනාධිපතින යුද්ධ ඉවරනකොට ඒක අපි කොහොමත් කියන්න එපා. ඒ ගෞරවයක් තියෙනවා නම් යාට ඒක දෙන්න ඕනේ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. යුද්ධ ස්මාරකයේ ඉස්සරහට ගිහිල්ලා අපේ හිටපු ගෝඨාභය රටින් පැනලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් මහින්ද රාජපක්ෂගේ පුතත් ගොබිලා නාමල් රාජපක්ෂ පිංගුත්තුරයා මුන් දෙන්නට අයිතියක් නැහැ රණවිරු ස්මාරකය ළඟට ගිහිල්ලා පොරටෝක් දෙන්න. ගෝඨාභයන පොරටෝක් දුන්නේ ඌ දන්නවා උගේ හිතේ තියෙන වංචා මොනවද කියලා, දූෂණ මොනවද කියලා, මිනිමරු මොනවද කියලා. ඒකින්ද ඌ මං හිතන්නේ දුන්නේ මේ පොරටෝක් ඉතින්දි දුන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ අපිට මතකයි යුද්ධ කාලේ මානසික අසනීප ආතතිය අනම්මනම් කියලා ලෙඩනිමාඩු දාලා හෝමාරි හමුදාවෙන් ඉවත් වෙලා පිටරට ගියා පදිංචියට. යුද්ධෙන් පැනලා ගිය උන් තමයි ඔය ගෝඨාභය රාජපක්ෂ. දැන් ඇවිල්ලා රණවිරු සමරුවට ඇවිල්ලා රණවිරුවන් සමරන්න හදන එක්තරා බියගුල්ලෙත් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. රයිට්. ඌවත් පැත්තකින් තියමුකෝ. එතකොට නාමලයා පිංගුත්තරයා මේ පිංගුත්තර පුතා මූ තාත්තාගේ හයිය අරගෙන රණවිරු ස්මාරකය ළඟට ඇවිල්ලා පොරටෝක් දෙනවා. උට කොහොමද අයිතියක් තියෙන්නේ උතෙන්ට එලා පොරටෝක් දෙන්න? නාමලයා පිංගුත්තරයා ඕකා මේ සෙබලෙක්ගේ එක මයිල් ගහක් වටින එකෙද්ද? එක මයිල් ගහක් වටිනවද? මැරිච්ච රණවිරුගේ එක මයිල් ගහක් වටින එකෙද්ද නාමල් රාජපක්ෂයා කියන්නේ? මූ ඇවිල්ලා පොරටෝක් දෙන්නේ. ඈ මූ ඇවිල්ලා අනුර කුමාරට අභියෝග කරනවා. අරවා කිව්වා මේවා කිව්වා කියලා. ඌට මතක නැහැ සරත් පොන්සේක මහත්තයාව ඇදගෙන ගිහිල්ලා හිරියට දානවා. ඒවා කිව්වේව මතක නැහැ. අනුර කුමාර දිසානායක. ඒවා හොඳ වැඩ. උඹලා කරපු හොඳ වැඩ ඒවා. එතකොට උඹලා පාලන කාලේ තාත්තා ලොක්ක වෙලා ඉන්නකොට උඹලා පාලන කාලේ හමුදාසේ බලුන් උඹලා ගෙවල් වල වැඩ කරපු හැටි, බල්ලන් ආවපු හැටි, ගෙවල් අතු කාපු හැටි, වැසිකිලි හොදපු හැටි, වාහන හොදපු හැටි, රණවිරුවන්ගේ වැඩගත් හැටි තමයි උඹලා කලේ පිංගුත්තර පුතාලා. උඹේ බාලය දෙවනි පුතා දෙවනි මල්ලි යෝසිතයා මොනවද කලේ නාවික හමුදාවට ගිහිල්ලා? නාවික හමුදාවෙන් තියෙන සේරම වරප්‍රසාද අරගෙන පිට රටවල් වල ගිහිල්ලා වංචා කරලා පුර රටවල් වල ගිහිල්ලා ඊට වඩා සුසුකම් තීද්දි නාවික සෙබළුන්ට ඒ ශිෂ්‍යත්ව වලට යන්න යෝසිතයා ගියා ඒවා අරගෙන හොරකම් කරලා හොර නිමාඩු ගත්තා. උන් සැපවින්දා වේ පඩි කීයක් ගත්තද? දැන් පිස්තෝල 7ක් තියාගෙන ඉන්නවලු ගෙදර. ඒවට ඇක්ෂන් ගන්න ඕනේ. ඒවට කිසිම ක්‍රියාවක් නැහැ තාම. බල් නාබලියෝ උඹ මොනවද කළේ යුද්ධ කාලේ? උඹ මොනවද කළේ යුද්ධ කාලේ? උඹ කරපේව අහගනි. උඹලා මේ රටවල් වල හිටියනම් මෙලහට ජීවිතාන්තය දක්වා හිරේ. උඹලා ලංකාවේ හින්දා තමයි ඔහොම බේරිලා ඉන්නේ. තොපි මේ රටවල් වල හිටියනම් තොපිය ගණන් ගන්නෑ එක මයිලකට. දැනගනි. තෝ යුද්ධ කාලේ මොනවද කළේ? තෝ කළේ තාජුදීන්ව මැරුවා. තාජුදීන්ලා මරණ තැන්ට ගෙනාවා උඹලා එක්කහුව වෙලා. මේ රගර් ක්‍රීඩක තාජුදීන් උඹලා මිත්‍රයා. ඇයි මැරුවේ? එතනින් ගියාම නීල බලකායද මොකද්ද කියලා හදාගෙන ලංකාව වටේ ගිහිල්ලා ජෝගි නැටුවා. අපිට මතකයි නේ. නුවර දළදා මාලිගාව ඉස්සරහා මොනවද කළේ? කාර් රේස් පැත්තා වැලි කොට්ට දාගෙන තොපි මොනවද බං කළේ? ඕවා මිනිස්සුන්ට අමතකයි. අපේ රටේ මිනිස්සුන්ට ඕවා මතක නැහැ. ඕවා අමතකයි. මාධ්‍යවේදීන් මැරුවා තොපි. ඒවා මතක නැද්ද? බල ගොබිලෝ
උඹ කොහොමද ස්මාරක ඉස්සරහට ගිහිල්ලා මේ මහ ලොකු ටෝක් දෙන්නේ පොර ටෝක් දෙන්නේ උඹට කිසිම අයිතියක් නැහැ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැද්ද මාධ්‍යවේදීන්ට මේවා තේරෙන්නේ නැද්ද කතා කරපියව මූ ගැන මේ ගොබිලා ගැන පිංගුත්තරයා ගැන මුන් කලේ රටේ තරුණින්ව නැති කරපු එක රට නැති කරපු එක මේ පිංගුත්තර නාමල් පුතා කලේ දැන් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මහ ලොකු පොර ටෝක් දෙනවා උඹලට අයිතියක් නැහැ කිසිම අයිතියක් නැහැ උඹට එහෙම කතා කරන්න ස්මාරකයේ ඉස්සරහට ගිහිල්ලා උඹ කරලා තියෙන වැඩවල හැටියට ඒකින්ද අපි මේ රජයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ බාල වැඩ රණවිරුවන්ට නිගා කරන වැඩ මින් ඉදිරියට කරන්න දෙන්න එපා මුන්ට යන්න දෙන්න එපා මහින්ද රාජපක්ෂ ගිය එක වෙනම එකක් මේ වගේ පිංගුත්තරීන්ට මුන් කරන්නේ රණවිරුවන්ට අපහාසයක් කරන්නේ රණවිරු ස්මාරකයේ ගාවට ගිහිල්ලා ඔය වගේ අපහාස වැඩ කරන්න එපා මේ වෙලාවේ රණවිරුවන්ට කියන්නේ මේ වගේ උන්ට ඉඩ දෙන්න එපා රටේ ජනතාවට කියන්නේ මේ කරපු අපහාස වලට මිනි මරලා රට විනාශ කරලා මූ ඇවිල්ලා පොරටෝක් දෙන ස්මාරකයේ ඉස්සරහ ඒකින්ද මේ ගැන රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ දැනුවත් කරන්න ඕනේ මුන්ට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ ස්තුතියි